me. Happy birthday to you. Hi guys, welcome to my YouTube channel. අම්බෝ හරිම අමාරුවෙන් වොයිස් කරන්න ගත්ත vlog එකක් තමයි මේක. මොකද වීඩියෝස් එන්න ගොඩක් තියෙනවා මට හිතා ගන්න බෑ කොහෙන්ද කට් කරන්න කොහෙන්ද අයින් කරන්න කියලා. මේ අපේ අවුරුදු උත්සවයට කලින් දවසේ මමයි දුල්මි ජයිනි ගියා බඩු ගන්න ඕනේ කරන දේවල් ටික අරගන්න සුපර් මාකට් එකට. මෙතන මේ අවුරුදු උත්සවයේ ඕගනයිසේෂන් ගැන කතා කරොත් එහෙම මුලින්ම මේකේ ක්‍රෙඩිට් එක දෙන්න ඕනේ දුල්මිටයි ජයනිටයි. මේ දෙන්න තමයි මේකට බහැලම වැඩ කරේ කොහොම හරි මේ අවුරුදු උත්සවය අපි කරමු කියලා. බල්ලා ඉන්නවා මෙන්න මෙතන. අයිනේ වල්පිනද ඒ ඉන්නේ ගෙදර ඉන්න දුව මේ ඉන්නේ ගෙදර ඉන්න බල්ලා මෙයා තමයි අර කූඩුවේ ඉන්න කෙනා දැන් නන්දේ හැටි හායි සෝ හායි මේ අපි කන්න හදා බත් එකේ සයිස් එක මම ඩයට් ඇත්තටම මම මේ දවස්වල ඩයට් එකක හිටියේ ඒත් එදා හොඳටම කන්න වුණා දවල්ට මම බෙදාගෙන ගියේ නෑ ඇන්දි බෙදලා තියෙනවා කුතක් වගේ බත් එකක් ඉතින් මේ කරන්න යන්න ඒක ඉවර වෙනකම් හැබැයි කෑවා හරිම රසයි ඔය දැන් අපි ජයනිලා ගෙදරට තමයි ගියේ බරු ටිකත් අරගෙන ගිෆ්ට්ස් ටිකත් අරගෙන ඔක්කොම ප්ලෑන් කරගෙන ගිහිල්ලා අපි දැන් රෙඩි වුණා ඊට පස්සේ පහුදා කරන්න තිබිච්ච වැඩවලට ඔය අපි කරන්නේ අලියට හැතියන්න කනවා මුට්ටි වලට ඕන කරන රෙදි කපුවා ඒ අතරදී මෙයා වෙනම ෂෝ එකක් දැම්මා එතන. හැබැයි එයා මට ඔයා මට මනපනම් බං අපි චුට්ටලයන් මේ තිරිකලේ බං ඔයා මට මනපනම් වන් අවසට කැන්නන් යන්නම් අපි චුට්ටලයන් මේ තිරිකලේ බං ඔයා මට මනපනම් වන් අවසට කැන්නන් යන්නම් ready to අපේ අවුරුදු අවුරුදු උත්සවයේ දැන් අපි හදන්නේ අපේ බැලූන්ස් ටික ගණන් කරන්න. ඇත්තටම ගණන් කරන්න පොඩ්ඩක්. හරි ගමන ගියාද? ඔව් ඒ අවුද? නෑ ලස්සන. අපි ලොකුමරම් විගණන කාර්යයක නිරත වෙලා. ඔව්. අපි අර බාධා කරන්නේ නැහැ. අපි දැන් මේක අන්තක් කරමු. අපි හදන්නේ අපි දැන් ගෙනාපු මග්ස් ටික රැප් කරන්න කොමයක් හතුර තියෙනවා. අපි හදන්නේ අපි ගෙනාපු ලස්සන මග්ස් ටික අන්බොක්ස් කරන්න. ඇත්තටම අපි මේක දැක්කලා නැහැ තාම. මොන වගේද කියලා අපි දැක්කලා නැහැ. මම හදන්නේ. පොරු. බලලා ගෙනාවේ. ලස්සනම ටික බලලා සිලෙක්ට් කරලා අරගෙන ආවේ. මේව නේද YouTube channel වල අර මේවා කෙල්ල කරන්නේ. අපි දැක්කලා නැහැ. මට මතක නැහැ මොනවද තියෙන්නේ කියලා. මට මතක නෑ උදේ කොමනවද ගත්තේ කියලා බලන්න. දෙකක් වැඩි. මම මේ කල්පනා කරන්නේ මේ කෝලම් වලට කොහොමද මම වොයිස් කරන්න කියලා. මට මේ වීඩියෝස් කට් කරන්නත් ලෝභයි අබ්බතුන් දෙනාගේ පිස්සු විකාර තියෙන්නේ. ඇත්තටම කලින් දවසේ මාරම ෆන් එකක් ගත්තේ මේ මෝඩ ජෝඩුවත් එක්ක මම. ওই නිපු වෙන්න කලින් දාටිකේ නිපුත් එනවා කිව්වා. නිපු වෙන්න කලින් මං ඉතින් මේ දෙන්නත් එක්ක ප්ලෑන් කරලා තිබුණේ පොඩි වැඩ එකක් තිබුණා ඉවර කරගන්න. ඒ ටික ඉතින් කර හිටියා මේ දෙන්නත් එක්ක. ඔය කරන්නේ ඉතින් හරි මෝඩ වැඩක්. ඉතින් එක්කෙනාගේ මාක්ස් දැන් කාට හරි මේ වැරදිලා නිකන් වැඩි නිකන් රුචිකත්වයක් වගේ එකක් වුණොත් කියලා හිතලා හැමෝගම මම මාක්ස් ස්පියාගෙන තමයි අල්ලලා ගිෆ්ට්ස් ටික සිලෙක්ට් කරේ. බලන්නකො මම ඒක කරන්නේ කොහොමද කියලා. Hi guys, අපි දැන් මේ බැලුන් ටික වර්ගීකරණය කරනවා බැලුන් තරඟ වලට.
මේ මිස් දුවිමි තමයි අත්‍තරම කිව්වොත් මේවා චිට් මේන් ඕගනයිස් අපේ. එයා දැන් චිට් වල ඉඳගෙන පිපිරවීම, එතකොට බැලූන්ස් ඩාන්ස් හරිම පොෂ් විදිහට මෙයා ලියලා කරලා තියෙනවා. මෙයා දැන් මේ වෙලාවේ කෑම සමින්දන් කරගෙන කෑම ප්‍රයිසස් අහන ගමන ඊළඟට නිපු ආවා ගෙදර. අතර මේ ඉන්න අපි නිපුලා ගෙදර. නිපු දැන් මැරි කරලා ඉන්නේ එයාගේ හස්බන්ඩ්ගේ ගෙදර. ඒ නිසා ඉතින් නිපු ආව රෑ අපිත් එක්ක සෙට් වෙන්න. හරිම අමාරුයි මේ ළමයින් අල්ල ගන්න. මම දන්නේ එදත් ඇත්තටම අපේ ඔක්කොමල හිටියේ නැහැ. බල ඇත්තටම උතන කියනවා වොයිස් දාන්න බෑ. ඒ තරම් පිස්සුයි කාර කියවන්නේ කිසිම නැහැ කටවල් වලට සංවර්ගමක් සංයමයක් ඔය කියවනවා. පිස්සු හැදිලා වගේ. ඒ නිසා වැඩ් කරන්න බෑ ඇත්තටම කිව්වොත් වොයිස් එක. කොහොමහරි මං කියන්න ගියේ අපිට ඇත්තටම එකතු කරගන්න බෑ හැමෝම. දැන් එදත් කොමාරි සකු අඩුයි. Hi guys, good morning. අවුරුදු කුමාරි. අඩෝ එපා. අපි දැන් ඔතේ නැගිටලා ඉන්නේ කිරිවත් හදා. Thank you Zaini aunty. hello aunty Zaini. කිරිගේ බිව්වට පස්සේ ටික වීඩියෝ කරගන්න බැරුණා. අතරම ඊට පස්සේ කිරිබත් එක ඇන්ටි හදලා දුන්නා. ලුණු මිරිසට ලුණු කපලා ලුණු මිරිස ෂුට්ටක් හදලා ඊටු ටික නිපුණි හදලා තිබ්බා. ඒ විදිහට තමයි අපි වැඩ ටික කරගෙන ගියේ. ඔය ඉන්නේ නිපෝ. ඊට පස්සේ මම ඊළඟට යන්නේ කවුරු ගාවටද බලමු අපි. මෙතන ෆොටෝ ෂූට් එකක් වෙනම යනවා. තාම කට්ටියක් ඇවිත් නෑ. ඒ නිසා ඒ කට්ටිය එනකන් තමයි අපි දැන් මේ ලෑස්ති වෙන ගමන් ඉන්නේ. තාම පටන් ගත්තේ නැති 10:00 වෙලක් පටන් ගත්තේ නැති අපේ අවුරුදු උත්සවේ. අපි මිසිස්වත් සෑහෙන කාලෙකින් ගෙන්න ගත්ත අපේ අවුරුදු උත්සවයට. මේ තියෙන අපේ ලස්සන පොල්තෙල් පහන. announcer දවස් අපේ announce බාර දෙලා තියෙන අද නිපුණිට. announcing. ටිකක් වෙලාවකින් ජයිනිට බාර දෙනවා. අර ලස්සනට කියමු නේද? ඇත්තටම කිව්වොත් අපේ දුල්මිත් පොල්තෙල් පහන පත්තු කරා. මට එයාගේ වීඩියෝ එකක් ගන්න බැරි වෙලා තියෙනවා. සෝ සෝරි ඒකට. ඊළඟට අපි පළවෙනිම පටන් ගත්ත තරඟය තමයි කනවුට්ටිය බිනින්න. ඉතින් මුල්ම තරඟකාරී විදිහට ඉදිරිපත් වුණේ අපේ රශ්මී. ගිහිල්ලා අහල කොහෙටද මන්ද නැහැ ගහලා ආවා. ඊට පස්සේ ඔන්න කෙනා දෙන්න එනකොට ඉතින් අපි පස්සේ බරක් වෙලා තමයි සුබ අලුත් අවුරුද්දක් වේවා කියන්න ගත්තේ. පේනකොට තාම කට්ටිය එනවා තරඟය. හැබැයි පටන් ගත්තා අපි. මොකද මොනවද මේ කියන්නේ මේ මෝඩි රෝඩු මගේ කොහොම හරි තරඟ පටන් ගන්න තිබුණේ ඔය වෙනකොට. ඊළඟට යනවා ගැම්මෙන් අපේ ජයිනි. හුවෙත් නෑ ඉන්නකො මම පෙන්නන්නම් ඔයාලට ඒක කොහොමද කරේ කියලා. හොඳටම කරේ මට මතක විදිහට දුල්මි ගිහිල්ලා අර බලු කුඩුව ගාවටම ගිහින් නැවතුණා. තව පොඩ්ඩක් ඉඳන් වහලිත් ගලුවා. මේ ඉන්නේ අපේ මිසිස් නිපුණි. ඇත්තටම පේන්නේ නැහැ නේ සමනෙන් අවුරුදු උත්සවය. ඇත්තටම කනමුට්ටි ඉගෙනකට ගිහිල්ලාම නැහැ. චූටි කාලේ මං ගිහින් තියනත් කියලා මට ඇත්තටම මතක නැහැ. ඒ වුණාට පස්සේ මම ගියේ ගොඩ කාලෙකින් ඔය අපේ මේ අවුරුදු උත්සවේ. ඔනේ මන්ද මිනිස්සු කොහොම ගහනවාද කියලා මට තේරෙන්නේ නැහැ. අපේ එකේ වින් කරේ කවුද කියලා ඔයාලට ඉස්සරහට බලා ගන්න පුළුවන්. බලමු අපි කවුද වින් කරේ කියලා. අපේ එකේ කම් අනේ හිමීට කරගන්න. එයා කරගව විදියට මොකද?
ඇතරම කිව්වොත් දොල්මි කෙලින්ම ගිහිල්ලා බලු කූඩුවට ගැහුවා. අන්තිමට අපේ එකේ වින් කළේ අපේ රෂ්. මම හිතන්නේ යා කියන්නේ සෙකන්ඩ් රවුන්ඩ් එකේ පළවෙනි තරගකාරයා විදිහට එයා තමයි ඉදිරිපත් වුණේ. ඒ විදිහට තමයි අපේ මේ කනමුටි ඉවරුනේ. ඊළඟට අපිට තිබුණ තරගය අලියට පස්ස තිබීමේ තරගය එක වෙන නමක් අපි වෙලාව හැඳින්නුවේ. ඒක මට හිතුණා vlog එකේ කියන එක සාර ධර්ම වලට පොඩක් ගැලපෙන්නේ නැහැ කියලා. ඒ නිසා අලියට පස්ස තැබීමේ තරගය තමයි අපි ඊළඟට පැවැත්වුවේ. ඒකෙත් මුලින්ම තරග කරේ අපේ රෂ්. මම තරග ටික ලොකුවට කියවෙන්නේ නැතුව ඔයගොල්ලන්ට බලන්න තරග ටික විතරක් අරගෙන එන්නම්. එහෙනම් බලාගෙන ඉන්න මේක කවුද වින් කරන්නේ කියලා. ළඟටම තිත තියලා තියෙන කෙනා තමයි කවුද? දුල්මි තමයි අලියගේ පස්සට ආසන්න වශයෙන්ම තිත තියන්නේ. මේ ඉන්නේ වර්තමාන තත්ත්වයේ ජයග්‍රාහිකාව. බලමු අපි තව ඉන්නවා ජයග්‍රාහික කෙනෙක් ආරම්භ කළා කියලා. තව 3 දිනක් විතර ඉතුරු වෙලා ඉන්නවා. අන්න මාරුවා ඊළඟට තිබ්බේ බැලුම් පිපිරවීමේ තරඟය. මම ඒකට ඉදිරිපත් වුණේ නෑ. මම ඒක විනිශ්චය මණ්ඩලයේ විදිහට ඉදිරිපත් වුණා. පේනවනේ අපේ උද්‍යෝගකාරී තරඟකරුවන්ගේ තියෙන උනන්දුව තරඟය සඳහා. දුවමි ඔය මීඩියට එන බයෙන් ඉන්නේ බැලුම් බෝල පිපිරෙන සද්දෙට. ඒත් පුදුම උනන්දුවක් තිබේ බැලුම් පුම්බන්න. මම හිතන්නේ රෂ් තමයි ඒකෙත් වින් කරේ. මට මතක විදිහට මම මේක වොයිස් කරන්න ඇත්තටම කිව්වොත් මයි මාසේ නිසා මට මතක නැහැ කවුද වින් කරේ කියලා. මං හිතන්නේ රෂ් තමයි වින් කරේ. පෙරණ දෙමි දුවගෙන එනවා පුපුරයි කියන බයට. ඒ බැලුන් ටිකක් හයියි අපි අර බැලුන්ස් ගන්නකොට බලන්න මේ ගත්ත ලොකුවට ඒ නිසා ඒක ටිකක් හයියි පේනවනේ. ගොඩාක් පිම්බුවත් අර මේ පිපිරෙන රෂ් තමයි මං කිව්ව විදියට හරිය. තමයි මෙතන ගොඩක් තරඟ වලින් වින් කරපු කෙනා රෂ් එදා දවස් ඇතුළත. වැඩිම තරඟ ප්‍රමාණකින් අපි බලමු ඉස්සරහට කොයි විදිහට විසඳෙයිද කියලා. දැනට ඕක තමයි අප්ඩේට් එක. ඉස්සරහට අපි බලමු ඊළඟට මොනවද තියෙන තරඟ කියලා.
ඊළඟට ඔන්න ඔය මාරිය කඩට ගන්න තරඟ තිබ්බා. අයියෝ මම එකට ඉදිරියපත් වුණා. ඇත්තටම කෝ මට ඒක කරගන්න බැහැ. ඔය පූරි ඉන්නවට හපම් මං හිටපු විදිය.